hackaway.org වලින් අපි අද කතා කරන්නේ බලාපොරොත්තුවම ආයුධයක් කරගෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන ගණනක් සොරකම් කරන සංකීර්ණ වංචාවක් ගැන අපි කරපු ගැඹුරු විමර්ශනයක් ගැනයි. මේක පටන් ගන්නේ ලොකු පොරොන්දුවකින් නෙමෙයි, බොහොම පොඩි අවස්ථාවකින්. අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරන්න යන්නේ අනතුරු ඇඟවීමේ සීනුවකින් නෙවෙයි, හිතේ පොඩි බලාපොරොත්තුවක් ඇති කරන නිහඬ දීමනාවකින් පටන් ගන්න කූට උපක්‍රමයක් ගැනයි. අපි විමර්ශනයෙන් පැහැදිලිවම පේන විදිහට මේ වංචාවේ පළවෙනි පියවරම හදලා තියන්නේ හරිම ප්‍රොෆෙෂනල්, හරිම සේෆ් කියලා හිතෙන විදිහට. ඒ කියන්නේ මුල්ම මොහොතේදීම ඔලුවට එන ඕනෑම සැකයක් නැති කරලා දාන්න තමයි එයාලා උත්සාහ කරන්නේ. මෙන්න මේක තමයි මූලික ඇමේ. කිසිම ප්‍රෙෂර් එකක් නැති අර්ධකාලීන රැකියාවක් වගේ පේන දීමනාවක්. මුලින්ම හිතට එන්නේ මේක කිසිම හානියක් නැති පොඩි අමතර ආදායමක් හොයාගන්න තියෙන අවස්ථාවක් කියලා. මේ වංචනිකයෝ හරිම සූක්ෂම විදිහට නීතියානුකූල සමාගමක ව්‍යුහයක් මවාපානවා, බින්දිතියට හිතෙනවා Tamanට විශේෂ පෞද්ගලික මඟ පෙන්වීමක් ලැබෙනවා, හරියට ලොකු කම්පැනි එකක වැඩ කරනවා වගේ හැඟීමක් ඇති කරවලා විශ්වාසය ටිකෙන් ටික ගොඩනගනවා. ඊට පස්සේ දෙන ලින්ක් එකෙන් ගියාම ඒක ඇත්තම Intrepid Travel වෙබ්සයිට් එක වගේමයි. ඒගොල්ලන්ගේ ලාංඡනය, කම්පැනි කලර්ස්, අකුරු විලාසිතාව හැමදේම ඒ විදිහටම පාවිච්චි කරන්නේ. එකපාරටම විශ්වාසයක් හිතට එන්න. අපේ මොලේ එතනදී රැවටෙනවා. මේක Intrepid Travel සමාගමට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අපි විමර්ශන වලින් පේන්නේ මේකේ ලොකු රටාවක් කියලා. වංචනිකයෝ Google search කලාව උඩින්ම එන මිනිස්සු දන්න ලොකු සමාගම්වල නම් පාවිච්චි කරලා ඒ සමාගම්වල තියෙන විශ්වාසය Tamanට ණයට ගන්නවා. හරි. දැන් අපි බලමු මේ ප්‍රොෆෙෂනල් පෙනුමට යටින් එයාලා කොහොමද මනෝවිද්‍යාත්මකව මිනිස්සුන්ව අල්ලගන්නේ කියලා. මොකද එයාලා ගොඩනගන්නේ නොසිල් වෙන විශ්වාසයක්. ගිණුමට ලොග් වුණ ගමන් ඩෑෂ්බෝඩ් එකේ වෙල්කම් බෝනස් එකක් පෙන්නනවා. රුපියල් 40000ක් දැක ගමන් හිතනවා වව් මේක නියම තැනක් නේ කියලා. ඒක ඇත්ත සල්ලි වගේමයි පේන්නේ. මේ සිස්ටම් එක හරිම ත්‍යාගශීලී එකක් කියලාත් හිතනවා. හැබැයි ඇත්තටම මේ නොමිලේ මුදල් කියන්නේ මනෝවිද්‍යාත්මක උගුලක්. එක පැත්තකින් ඒක තෑග්ගක් වගේ පෙනුනට අනිත් පැත්තෙන් ඒක මේ සිස්ටම් එක ඇත්ත එකක් කියලා ඔප්පු කරන්නේ එයාලා පාවිච්චි කරන ආයුධයක් විතරයි. මෙන්න මේක තමයි තීරණාත්මකම මොහොත. වින්දිතයාට ඇත්ත බැංක් account එකට සාර්ථකව සල්ලි ආවම එතනින් එහාට කිසිම සැකයක් හිතෙන්නේ නැහැ. ඒ පොඩි ගාන අතට ආවම ඒක තමයි මේ මුළු සිස්ටම් දෙකම ඇත්ත කියලා හිතට දෙන ලොකුම සාක්ෂිය වෙන්නේ. විශ්වාසය සම්පූර්ණයෙන්ම තහවුරු වුණාට පස්සේ වංචනිකයෝ වින්දිතයව ඇතුල් කරන්නේ එයාලම හදපු සම්පූර්ණම පාලනය කරන පරිසරයකට. ඒක හදලා තියන්නේ අනිත් අයත් මේක කරනවා කියලා පෙන්නලා හිතේ තියෙන ඕනෑම සැකයක් යටපත් කරන්න. හැබැයි ඉතින් හිතන්න පුදුවන් නේද? ඒ බලන්නකෝ 30ක් 60ක් විතර එක දිගට වැඩ කරලා සල්ලි හොයනවා. එහෙම තියෙද්දි මේක කොහොමද බොරුවක් වෙන්නේ කියලා. මේක තමයි යාළගේ සමාජ ඉංජිනේරු උපක්‍රමයේ දක්ෂකම. ඇත්තටම මේ Telegram group එක කියන්නේ සම්පූර්ණයෙන්ම වේදිකාගත කරපු රංගනයක්. group එකේ ඉන්න හැමෝම වගේ ස්කැමර්ලගේ accounts auto messages වලින් බොරු excitement එකක් හදනවා. ප්‍රශ්නයක් ඇහුව ගමන් උත්තර දෙනවා හරියට නියම support team එකක් වගේ. අලුතෙන් එන අයව ලොකුවට වෙල්කම් කරන්නේ අපි එකම ෆැමිලි එකක් වගේ හැඟීමක් දෙන්න. ඊට පස්සේ එනවා private messages. මල්ලි බය වෙන්න එපා, මගේ ආමේකේ ඉන්න අයියා කෙනෙක් මේක චෙක් කරලා කිව්වා safe කියලා. මේ වගේ හිතට වදින පෞද්ගලික කතා තමයි සැකය නැත්තටම නැති කරන ප්‍රබලම මෙවලම. ඊට පස්සේ ගෲප් එකට වැටෙනවා ලස්සනට ඩිසයින් කරපු posters, agent salary, daily bonus වගේ දේවල්. මේවා දැක්කම හිතෙනවා මේක නිකම් part time job එකක් නෙවෙයි, career path එකක් කියලා. අද විතරයි මේ bonus එක කිව්වම අපරාධයේ chance එක මිස් කරගන්න බෑනේ කියලා හිතෙනවා. ඒකට තමයි FOMO, එහෙම නැත්නම් fear of missing out කියන්නේ. හොඳයි. මෙතනට එනකල් හදපු සම්පූර්ණ විශ්වාසයම දැන් ආයුධයක් කරගන්නවා. වින්දිතයාගේ සල්ලි ටික ඔක්කොම ගන්න පාවිච්චි කරන තැන තමයි මේ. හරි, දැන් තමයි ඇත්ත සල්ලි දාන්න වෙන්නේ. හිතමුකෝ රුපියල් 40000ක් දැම්මා කියලා සිස්ටම් එකේ පෙන්නනවා 50000ක අපහු ආවා කියලා. ඇත්තටම ලාභය 10000යි. ඒත් හිතට දැනෙන්නේ "වව් මම සල්ලි ඩබල් කළා, මට මේක කරන්න පුළුවන්" කියලා. මේක තමයි ඊළඟට එන්නේ ලොකු දානට දාන ඇම. හැමදේම හොඳට යද්දි එක පාරටම එනවා ප්‍රීමියම් ටිකට් එකක්. හරිම රෙයර්, හරිම ලකිලු. හැබැයි ඒක ඇප්‍රූව් කරන්න ගියාම account balance එක නෙගටිව් වෙනවා. එතන ඉඳන් මෙතෙක් තිබුණු බලාපොරොත්තුව නැති වෙලා පටන් ගන්නේ ලොකු කලබලයක්. ඉතින් ප්‍රීමියම් ටිකට් එක එනවා, බැලන්ස් එක නෙගටිව් වෙනවා. ඒක හදාගන්න තව සල්ලි දාන්න වෙනවා. ආයෙත් පොඩි ටාස්ක් එකක් කරනවා. ආයෙත් ප්‍රීමියම් ටිකට් එක. මේක ඉවරයක් නැති චක්‍රයක්.
හැමතිස්සම හිතෙන්නේ තව පොඩ්ඩයි తీරන්නේ ඊළඟ පියවරෙන් ලොකු ගාණ අතර ගන්න පුරවන් කියලා. ඒත් ඒ ලොකු ගාණ කවදාවත් එන්නේ නැහැ. අන්තිමට වින්දිතයාට තවත් සල්ලි දාන්න බැරිම තැනට ආවම එයාලා අලුත් කතා කියනවා. විත්ඩ්‍රෝ කරන්න නම් 20ක් ටැක්ස් ගෙවන්න ඕන, සිකියුරිටි ඩිපොසිට් එකක් තියන්න ඕන මේ වගේ දේවල්. ඒවත් ගෙවන්න බැරි වුණාම එකපාරටම හැමදේම නැති වෙලා යනවා. වෙබ්සයිට් එක නැහැ, කතා කරපු කෙනා නැහැ, ටෙලිග්‍රෑම් ගෲප් එක නැහැ, ඔක්කොම ඉවරයි. හරි අපි දැන් මේ ස්කෑම් එකේ අගමුල ඔක්කොම දන්නවා. ඒක තමයි පළවෙනි පියවර. දැන් බලමු අපි කොහොමද මේ වගේ දෙයකින් බේරෙන්නේ අපේ අයව බේරගන්නේ කියලා. මේ වගේ වංචාවක් ක්ෂණිකව අඳුරගන්න පුළුවන් පැහැදිලි අනතුරු ඇඟවීම් කිහිපයක් මෙන්න. ටෙලිග්‍රෑම් WhatsApp වලින් නාඳුනන කෙනෙක් ජොබ් ඔෆර් එකක් එවුවොත් ඒක ලොකු අනතුරු ඇඟවීමක්. වැඩ කරන්න තමන්ගෙම සල්ලි දාන්න කියනවා නම් ඒක 100% වංචාවක්. දැන්ම කරන්න බෝනස් එක ගන්න කියලා ප්‍රශ්න කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේක තමයි රන් රීතිය. ඇත්ත රැකියාවක් කවදාවත් සල්ලි හොයන්න තමන්ගේ සල්ලි දාන්න කියන්නේ නැහැ. මේ එකම දේ මතක තියාගත්තොත් මේ සම්පූර්ණ වංචාවම පටන් ගන්න කලින් නවත්ත ගන්න පුළුවන්. අපි මේ දේවල් ගැන දැනුවත් වෙන එක තමයි අපේ ලොකුම ආරක්ෂාව. ඒ වගේම ඒ දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක තමයි එයාලගේ ආරක්ෂාව. අද අපි ඉගෙන ගත්ත දේ ෂෙයා කරන්න. මොකද කෙනෙක්ගේ දැනුවත්කම තව කෙනෙක් මේ උගලට වැටෙන එක නවත්තන්න පුළුවන් ලොකුම හේතුව වෙන්න පුළුවන්.